හායි කොහමද ඔයාලට මම හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් අද මම පොඩි shopping පාරක් දාන්න යන්න හිතාගෙන ඉන්නේ. එහෙනම් අද යමු මාත් එක්ක shopping. පොඩි මේකප් එකක් දාගත්තා. මට අලුත් lens දෙකක් හම්බුණා gift එකකට. අස්සනයි දෙක. perfume stick up. එකක් මට gift එකක් හම්බුණා අලුත්ම perfume එක. ගන්න ඕනේ. මම හෙයා කාලේ එකක් දැම්ම ළමයි බලන්නකො මේක උනට ඔයාලට පේනවද දන්නේ කාලේ කර අවුවට විතරක් පේන්න බාක එකක් තාම ඒක හරියට හැදිලා නැහැ ඒක හරි ගියේ නැත්තම් මම වෙන තව රෙඩ් කාලේ එකට වගේ යන්න හිතාගෙන ඉන්නේ ඉතින් මම ආවා shopping කරන්න ඉතින් ඔයාලා දන්න වැඩි මේ තැන ගොඩක් කට්ටිය මෙතනට යනවා ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේකේ ස්පොන්සර් වීඩියෝ එකක්වත් මුකුත් නෙමෙයි මම ඉස්සර ඉඳන්ම මෙතනට එන කස්ටමර් කෙනෙක්. ඉතින් හුඟ කාලෙකින් තමයි මම ආයේ මෙතනට ආවේ මට shopping කරන්න. ඉතින් අපි බලමු මම මොනවද මේ fit on කරලා බලන්නේ කියලා. ඉතින් මෙන්න මේ දෙක මාර ලස්සනයි ළමයි මම ඒක තියලා ආවනේ ඇයි දන්නේ මං හින මොඩ හැබැයි මට ඒක ටිකක් පිටිපස්සෙන් ලොකුයි වගේ දැනුණා. ඉතින් ඉක්මනට බිල් කරගෙන මම ගියා එළියට මොකද මම දවල්ට කාලා හිටියේ නෑ මං ඉක්මනට ගියා මෙන්න මෙතනට කෑම ගන්න ගෙදර අයටත් එක්ක. ඉතින් අපි ගෙදර ගිහිල්ලාම බලමු මම මොනවද ගත්තේ කියලා. අද ලොකු දෙයක් ගත්තෙත් නෑ නෝනේ මං ගොඩාක් වෙලා එතන හිටියා. එහෙනම් අපි යමු. ඔන්න ඉතින් මම ආවා ඔයාලට මම අද මොනවද shopping කරේ කියලා ඔයාලත් එක්ක share කරගන්න. මම දැන් තමයි ගෙදර ආවේ හරිම මහන්සි පාටයි මගේ මූණ ගණන් ගන්න එපා. මොකද දැන් පාන්දර 4ටත් ළඟයි මම මේ වීඩියෝ එක කරනකොට. අද shopping ගිහිල්ලා දරු ටික ගෙදරින් දාලා මඩ වෙන ගමනක් යන්න සෙට් කරලා ඔන්න දැන් තමයි මම ගෙදර ආවේ. ඉතින් මම ඇඳගෙන ඉන්නේ මම අද ගත්ත ඇඳුමක්. මේක හරි ලස්සනයි මම මාර ආසයි ඒකට. මාර කම්ෆි. අනික මේ මාර වින්ටේජ් ලුක් එකක් තියෙනවා. මම අද ගත්ත ඇඳුම් වලින් ආසම එකක් තමයි මේ ආසම එකක් තමයි මේ ඇඳුම මම අද ගත්ත ඇඳුම් වලින්. ඉතින් අපි බලමු මම අද මොනවද ෂොප් කරේ කියලා. ඉන්න බලන්න. tada මම මහන්සි යන්නේ ඉන්නේ මට නිදිමත වුණත් මම හිතුවා මම අද මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා මම ඔයාලට කලින් ගෙනාපු වීඩියෝස් උත් අනේ මහා පාන්දර කරලා තියෙන ඒවා මොන ලෙඩක්ද මන් දැන් ඉන්න යන්නේ නැති ඒ වුණාට අද නම් හරිම මහන්සි මේ නිදිමතක් තියාගෙන මේක කරන්නේ මොකද මේ මම අද ගත්ත ඇඳුම් දැන් ඉස්සරහට මං ගෙනේ යනකොට ඕවා ටැක්ස් කඩලා අඳිනවානේ. ඕක මට දැන් ඕක වීඩියෝ එකක් කරෙන්න නැහැ කියලා මම දන්නවා. ඊට මට හිතෙනවා ඕක ඔන්නේ කරලා දානවා මහන්සි පැත්තකින් තියලා ලීඩෙක් වගේ මම ඒ වුණාට. ඉතින් බලමු මම මොනවද ගත්තේ කියලා. මම එහෙම ගොඩාක් ලොකු දේවල් ගත්තෙත් නැහැ ළමයි. හරිද? මම ෂොප් කරේ අද තැන් දෙකක විතරයි. එහෙම ගොඩක් ලොකු දේවල් ගත්තේ නැහැ. හැබැයි ගාණ ලොකුයි. ඔයාලම බලන්න. මම පෙන්නනවා. ආයෙත් ඉස්සෙල්ලාම තියෙනවා. මම වියදම් කරේ මෙන්න මේ දෙකට වැඩියෙන්. මට දැන් මාස 6ක් 7ක් විතර මම shopping කරලා නැහැ. ඊට පස්සේ දැන් මට ඩෙනිම්ස් ගන්න ඕමනාවක් තිබුණා බැගි ඩෙනිම්ස්. මේක හරිම ලස්සනයි ෆිට ඔන් එක ළමයි බලන්න මේ මම ඔයාලට වීඩියෝ එකේ මේ පෙන්නන්නම් මම මේක ෆිට ඔන් රූම් එකේ ෆිට ඔන් කරන්න යත් තියෙනවා හරිම ලස්සනයි. මේකෙන් මම දෙකක් ගත්තා කලර්ස් දෙකකින්. මේ දෙකට පොඩි ගානක් කියන්නට. මේ තියෙන අනිත් කලර් එක
තියෙන කලර් එක ඒකයි මට නිදිමත ඒකයි මේක ගත්තා මෙන්න මේක ලස්සනයි දන්නේ මම මේ කලර් සාමාන්‍යයෙන් මේ කලර්ෆුල් ඒවා අඳින්නේ නැහැ මම මට ඒ වුණාට ඒකට ආසෙත් තියලා මම ඉතින් ඉක්මනට දාගත්තා මගේ කාට් එකට ඒකයි 20ක් වගේ දෙයියනේ මම තමයි ගණන් ගන්න බානේ මට අද හරිම මහන්සි තව කියන්න ඕනේ මම අර වැඩි ගත්තේ නැහැ කිව්වනේ මම ගොඩක් කණ්ඩ ව්‍යාස් ගත්තා මට ඇයි ඒවාලත් එක පෙන්වන්න බෑනේ ෂෙයා කරගන්න බෑනේ මට අණ්ඩ ව්‍යාස් වලටත් පොඩි කියන්නේ ටිකක් ලොකු ගාණක් ගියා අණ්ඩ ව්‍යාස් නම් ටිකක් හොඳ ඒවා ගත්තේ මේ බෑග් එකේ තව භාගයක්ම දෙන්නේ මම මට විතරක් ගත්තේ නෙමෙයි මම තව ගත්තා තව අයට ගත්තා ඉතින් මේ තියෙන්නේ මම අද ආසාවෙන්ම ගත්ත දේ මම මෙන්න මේ වගේ බෑග් එකක් ගන්න පුදුම ආසාවකින් හිටියේ මට සෙට් උනේ නෑ කොහෙවත් මේ මට බ්‍රෑන්ඩ් එකක් ගන්න නම් උමනාව තිබුණා ඉතින් මම අද පොඩ්ඩක් කොළඹ පැත්තට ගොඩාක් දුර ගියේ නැති හින්දා මට ඒක බැරි වුණ හින්දා මම අනේ මේක ඉතින් මම අර කාලයක් තිස්සේ ආසාවෙන් හිටියේ මට ඉතින් මොකක් වුණත් කමක් නැහැ කියලා මම ගත්තා මේකත් ඉතින් ගණන් නැත්තේ නෑ මේකත් ෂේප් එකේ ගණන් මේක ගත්තා ඉතින් මම ඒක හරිම කියුට් අනේ මාර හැබැයි මාර එකක් තියෙනවා ඉතින් දාගෙන යන්න දෙන්නේ බෑග් එකක් ගත්තා ආයි වෙන පිස්සු දේවල් ටිකක් කරන් තියෙනවා මෙන්න මේක මේක ගත්තා මේක බැගි ටී-ෂර්ට් එකක් මගේ අර මේ ඩෙනිම් ගත්ත ඩෙනිම් එකට අඳින්න තමයි ගත්තේ මම ඉස්සරහට ගොඩාක් ෂොප් ගන්න හිතාගෙන ඉන්නවා මොකද මම මාර සතුටින් ඉන්නේ මේ දවස්වල මම නම් කියන්නේ ළමයි ඔයාලා මේ සිංගල් අය ඉන්නවා නම් මේ වීඩියෝ එක බලන්න ඔයාලා සිංගල්ම ඉන්න රිලේෂන්ෂිප් එකකට යන්න කවදා හරි ඒ වුණාට පුළුවන් තරම් කාලයක් සිංගල් ඉන්න මොකද මට හිතෙන දෙයක් තමයි මම සිංගල් වුණාට පස්සේ මම මාර විදිහට ග්ලෝ අප් වෙලා කියලා මට හිතෙනවා මම හරි ලස්සනයි කියලා දැන් මම වෙනදට වැඩිය මට මාර විදිහට ලස්සනට පේනවා එතකොට අනේ මම දකින මිනිසුත් කියනවා මම ලස්සන වෙලා මෙහෙමයි කියලා මට ඒක මාර හැපි දැන් අපි හර්ට් වෙන දෙයක් අපිට මතක් වුණත් සාමාන්‍ය කෙනෙක් කියනකොට ඔයා ලස්සන වෙලා ලස්සනට ඉන්නවා කියලා කියන්නේ අර එතන හරි පොඩ්ඩක් සතුට තියනවානේ පොඩ නෙවෙයි මම ගොඩක් සතුටුයි මම මේ දවස්වල මොහොත සතුටින් ඉන්නේ මම මාර විදියට වේදම් කරනවා ඇයි දන්නේ මං වෙනුවෙන් වේදම් කරනවා මාර විදියට self love ඒකට කියන්නේ baby girl මොකද්ද self love ආයි මේක ගත්තා මේක නම් මේ normal මට සනීපට ඇඳගෙන ඉන්න තමයි මම ගත්තේ එච්චරයි නෑ තව තියෙනවා මම ඔය මේ මඩ තියෙනවා පොඩි මේ ලෙඩක් කියන්නේ මට තියෙන ඔය ස්ලිපර්ස් එකතු කරන ලෙඩක් ඒ කියන්නේ දාන්නෙත් නැහැ ඒ වුණාට ඒක එකතු කරනවා පිස්සු වැදිලා වගේ කියන්නේ මේ දෙක නම් මේ normal දෙක මම මේ වගේ ඒවා සාමාන්‍යයෙන් දාගෙන යනවා මම එන මිටිනේ ඉතින් මම ෆ්ලැට් ඒවා දානවා අඩුයි ඒ වුණාට මම මේවා අරගෙන ගේ ඇතුලේ තියාගෙන ඉන්නවා දාන්නේ නැහැ මොකටද කියලා මම දන්නෙත් නැහැ තියෙනවා ඉතින් පොඩි ළමයි කලර්ස් දෙකකින් ගත්තා මම දන්නේ ඒ කියලා මේ හරිම හැපි එකේ මම අද හැමදේම ඇවිද්දා මගේ මී ටයිම් එක හොඳට ස්පෙන්ඩ් කරා හරිම සතුට දවසක් අද හොඳයි ඉතින් මම නම් කියන්නේ ළමයි තනියම ඉන්න කට්ටිය ඔයාලා තනියම නම් ඉන්න පුළුවන් තරම් කාලයක් තනියම ඉන්න තමන් ගැන හිතන්න ලස්සනට ඉන්න ලස්සනට අඳින්න හොඳ දේවල් කන්න බොන්න එතකොට මම නම් කියන්නේ ලස්සනට ඉන්න ළමයි කවුරුත් ඉන්න ටයිම් වේස්ට් කරගන්න එපා ඒ කියන්නේ ඔයා හිතන්නකෝ පැය 24ම කවුරු හරි ගැන හිත හිත ඒ මනුස්සයා කෝල් එකක් ගනීද මැසේජ් කරයිද කී අර හිත එහෙම ඉන්න එපා ඔයාලා ඔයාලා ගැන හිතන්න ඒක හිතලම බලන්නකෝ සාමාන්‍යයෙන් මම ගැන හිතලා නැහැ කලින් මම හිතුවට මම හිතනවා කියලා එහෙම නෑ මේ දැන් තමයි ඇත්තට මම ගැන හිතන්නේ self love කියන එක
තියාගන්න. self love තමයි හොඳම දේ. හරිම දේ. ඉතින් ළමයි ඔය ටික තමයි මම අද ගත්තේ. ඉතින් මෙන්න මේක තමයි මගේ අද බිල් එක. මාර්දික බිල් එකක්. ඉතින් මම ඔයාලට පෙන්නන්න. එහෙම ලොකුවට දෙයක් ගත්තේ නැහැ. ඒ වුණාට දැන් සාමාන්‍ය ෂීන් එකෙන් ගෙන්නන කොටයි ලංකාවේ ගන්න කොටයි ලාභි කොහමද කියලානේ අපි බලන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉතින් එහෙම ලොකු වෙනසකුත් නැහැ. මොකද මේ බලන්නකො මට තමයි මම ගොඩක් මාරගන්න තියෙන්නේ. මගේ ගෙදර නම් පොඩ්ඩයි ගත්තේ. මගේ අද බිල් එක රුපියල් 36135යි. ඒක ලොකුවට ගත්ත දෙයක්වත් නැහැ. ඒ වුණාට මට මාර හැපි. මොකද මම ගත්ත ඔක්කොම හරිම ලස්සනයි. මම කැමැත්තෙන් ගත්ත දේවල්. ඉතින් ඒවා මට මාර වර්ති. කොච්චර ගාණක් ගියත් මම ආස දේවල්නේ. ඉතින් ඒවා මට වටිනවා. මොකද මම මාස 6කට 7කට විතර පස්සේ තමයි මේ මට shopping කරේ හරියට. ඉතින් මට අද මාර සතුට දවසක් මම හිතේ හැටියට හොඳට ඇවිද්දා. පුදුම සතුටක් තියෙන්නේ. වතුර වගේ මට දැන් මහන්සිය නිදිමතයි. මම කියන්නේ ඔයාලට හොඳට වියදම් කරන්න, self love පටන් ගන්න වියදම් කරන්න කියන්නේ පොඩ්ඩක් හරි ගොඩක් හරි කමන්නේ තමන්ට හොඳට වියදම් කරගෙන සතුටින් ඉන්න තමන් එක්ක. අපේ සතුට වෙන අයගෙන් බලාපොරොත්තු වෙන්න එපා ඔයාලා. දැන් මට මගේ ජීවිතේ මම ඉගෙන ගත්ත ලොකුම පාඩමක් තමයි මම මගේ සතුට වෙන මිනිස්සෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඉතින් ලයිෆ් එකේ සාමාන්‍ය ඒ වගේ ගොන් වැඩ අපි කරනවානේ. ඉතින් මම කියන්නේ ඔයාලා ගැන හිතන්න. මම නම් කියන්නේ ළමයි පුළුවන් තරම් කාලයක් තනියම ඉන්න. මේක සිංගල් අය බලනවා නම් පුළුවන් තරම් කාලයක් තනියම ඉන්න, තමන් ගැන හිතන්න, තනියම ඇවිදින්න යන්න, කන්න බොන්න. මම නම් කියන්නේ පුළුවන් තරම් කාලයක් තනියම ඉන්න ඕනේ. කොල්ල වුණත් කෙල්ල වුණත් කමන්නේ හොඳට ලයිෆ් එක එන්ජොයි කරන්න. තමන්ට වේදම් කරන්න, තමන්ට හිතන දේවල් කරන්න. තනියමනේ රූල්ස් දාන්න කවුරුත් නැහැ. ආදරය කරන්න කවුරුත් නැහැ. ඉතින් ඒක තමයි හොඳම දේ. ඔයාලා අනිත් එක තමයි මිනිස්සුන්ට චීට් කරන්න එපා. ඔයාලට පාර්ට්නර් කෙනෙක් ඉන්නවා නම් තව කෙනෙක් එක්ක හරි ගොඩක් අය එක්ක හරි චීට් කරන්න එපා. ඔය නෑ කොන්. ඉතින් මං වගේ සතුටින් ඉන්න ළමයි සිංගල් ලයිෆ් එක තමයි හොඳම. බලන්න මම හිතනවා මේ රිලේෂන්ෂිප් එක ඉන්නවට වැඩිය මම දැන් සිංගල් ඉන්නකොට හරිම ලස්සනයි කියලා. මට මාව ලස්සනට පේනවා. මට මුණට හම්බෙන අය කියනවා අනේ මම ලස්සන වෙලා කියලා. ඉතින් මට තව දෙයක් කියන්න ඕනේ. අනේ මගේ YouTube එකේ ලොකු ෆැමිලි එකක් නැති වුණත් අද මම එළියට ගිය ටිකට මම අද මගේ යාළුවෙක් එක්ක එළියට ගියේ. මේ අද මම එළියට ගිය ටිකට මාත් එක්ක දෙන්නෙක් කතා කරානේ. මට මාර සතුටුයි. ඇත්තටම thank you මාත් එක්ක ඇවිල්ලා කතා කරපු ඒ නංගිලා දෙන ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න ඇවිල්ලා මේ වීඩියෝ එක බැලුවොත් අනේ මාර හොඳයි. ඒ දෙන්නම හොඳටම කතා කරා මාත් එක්ක. මම අඳුරගෙන මට අද මාර සතුටු දවසක්. ඒ හින්දා මට හිතෙනවාර මට කවුරු නැති වුණත් ඔයාලා ඉන්නවනේ. එතකොට මම හදාගත්ත ෆැමිලි එකක් තියෙනවනේ. දැන් පොඩි දෙනෙක් හරි ඉන්නවනේ මගේ මේ YouTube ෆැමිලි එකට එකතු වෙලා. ඉතින් ඒ ආදරේට මම මාර ආදරේ. මම කොච්චර හර්ට් වෙලා හිටියත් මට ඒ වෙලෙත් මාර සතුටක් දැනුණා. මම කොච්චර හර්ට් වෙලා හිටියත් මට ආදරය කරන මිනිස්සු ඒ කියන්නේ මම පොඩ්ඩක් හරි දැක්කලා මෙහෙම කතා කරනකොට මට අර මොන දේ ඔළුවේ තිබුණත් ඒක ඒ වෙලේ අමතකයි. මට ඒකම මාරම සතුටක්. මොකද මාව බලන මිනිස්සෙක් ළඟට ඇවිල්ලා මං ළඟට ඇවිල්ලා කතා කරන එක මට මාරම සතුටු දෙයක්. මන් දන්නේ ඒක YouTubeර්ස්ලට හරි සාමාන්‍ය දෙයක් කරන කෙනෙක්ට කොහොමද ෆීල් වෙන්නේ කියලා. මට අද මාරම සතුටුයි ඒක. මං අනේ දුකන්නේ පැත්තකින් තියලා මගේ දෙන්නත් එක්ක කතා කරා. මේ එක්කෙනෙක් මාත් එක්ක විනාඩි 5ක් විතර කතා කරගෙන හිටියා. මට ඉතින් හරි සතුටුයි. මේ මාව දන්නවා මං කියවන්න ගියාම කටර එකක් වගේ කචකචකා ඉතින් කියවනවා. මට මේ මිනිස්සයා කවුද කියලා අදාළ නැහැ. මාත් එක්ක හොඳට කතා කරුවා. මං ඉතින් කතා කරනවා. ඉතින් ඔයාලගේ මේ ආදරයට ගොඩාක් thank you subscribersලා. මගේ 17 සම්පූර්ණ වුණා. මම ඒකටත් ඔයාලට ගොඩාක් thank කරනවා. ඉතින් දිගට මාත් එක්ක රැඳිලා ඉන්න, මගේ videos බලන්න. ඉතින් හොඳ නරක comment section එකේ දාන්න.
ඉතින් මට ඔයාලට කියන්න ඕනේ ඒක තමයි දැන් නම්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. අනේ මට බනින්න එපා දැන් ඉතින් මේ පොඩි වීඩියෝ එකක් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. මොකද මේ දවස් ටිකේ මම මාර බිසි මම එහෙට මෙහෙට යනවා. ඒ හින්දා මට අර ලොකු වීඩියෝ එකක් කරන්න වෙලාවක් නැහැ. ඉස්සරහට මම කරන කියන දේවල් ටික මම පුළුවන් විදිහට දාන්න YouTube එකේ. ඔයාලා ස්කින් කෙයාර් රූටින් එකක් ඉල්ලලා තිබ්බා. තව මේකප් රූටින් එකක් මේකප් කරන විදිහ ඉල්ලලා තිබුණා. එතකොට තව එක ඒවා ඉතින් ඉල්ලලා තිබුණා. මම ඒවා බලලා ඊළඟ වීඩියෝ එකේ මම කොහොමද try කරනවා මගේ ස්කින් කෙයාර් වීඩියෝ එක ගේන්න. මට ඒක ගේන්න අමාරු. මොකද මම මේ දවස්වල ගෙදර නෙමෙයි ඉන්නේ. මේ ගොඩක් දුරට මම එළියේ ඉන්නේ. මම ඇයි එළියේ ඉන්නේ කියලා ඔයාලට ඉස්සරහට මම කියන්න. ඒක ඔයාලා ළඟදිම දැනගනි. එහෙනම් ඉතින් මම තව අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ. හරිද? ඉතින් අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. subscribe කරලා නැති අය අනිවාර්යෙන්ම subscribe කරන්න. ඉස්සරහට හොඳ වීඩියෝස් අරගෙන මම ඉක්මනින්ම එනකන් සතුටින් ඉන්න. bye bye.